අභිමානවත් නගරය අනුරාධපුරය අද කාලයේ වැලිතට්ටු යට සැඟවී ගිය මේ මහා නිර්මාණයක් එදා එහි ස්වර්ණමය යුගයේදී එබඳු අලංකාරයකින් දිදුලන්නට ඇතිද අහස සිමින මහා දාගැබ් දහස් සංඛ්‍යාත භික්ෂූන් වහන්සේලාගෙන් පිරුණු විහාරස්ථාන රාජකීය උද්‍යාන සහ අදටත් අභිරහසක් වූ විශ්මිත වාරි තාක්ෂණය මේ සරල නගරයක් නොවේ මේ ලෝකයේ විශ්මයට පත් කළ පුරාණ හෙළ අධිරාජ්‍යයක හදවතයි අනාගත තාක්ෂණයේ ඇසින් අපි අද නැවත ඒ අතීතයට පියමනිමු මේ අනුරාධපුරයයි විශ්ව ශක්තිය කැටි කළ රුවන්වැලි මහා සෑය දුටුගැමුණු රජුගේ මහ ප්‍රාර්ථනාවෙන් ඉදිවුණු මේ සෑ රදුන් එදා රන් ආලේපිත කොතින් සහ රිදී පටලයකින් බැබළුණු අයුරු බලන්න ඒ අසිරිමත් පෙනුම අදටත් අපේ හදවත් භක්තියෙන් පුරවාලනවා දැනුමේ කේන්ද්‍රස්ථානය වූ අභයගිරිය ලොව නන්දෙසින් විද්වතුන් ඇදී හා මේ මහා විහාරය අතීත ලංකාවේ තාක්ෂණික හා කලාත්මක දියුණුවේ කූට ප්‍රාප්තියයි මිනිස් දෑතින් ඉදි කළ ලොව විශාලතම ගඩොළු නිර්මාණය ජේතවනාරාමය නිසාහි පිරමීඩ වලට පමණක් දෙවනි වූ මේ මහා විස්කම අතීත හෙළ ඉංජිනේරු ශිල්පයේ මහිමය මුළු ලොවටම අලගා කියනවා ලොව පැරණිතම ලිඛිත ඉතිහාසය දන්නා ජීවමාන සාක්ෂිය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ මහා වංශය පවසන පරිදි එදා බෝධිධරයකින් සුරකිව රජුන්ගේ පවා ගෞරවාදරයට පාත්‍ර වූ ඒ පූජනීය වෘක්ෂය පරම්පරාගත